ඉරානය සහ ඊශ්‍රායලය අතර ආරම්භ වූ සටන් විරාමයේ තුන්වන දිනය අදයි. අමරිකාව පසුගියදා ඉරානයේ න්‍යෂ්ටික මධ්‍යස්ථානවලට එල්ල කළ ප්‍රහාරය නිසා ඊට සිදු වූ හානිය පිළිබඳව මේ දිනවල වැඩි කතාබහක් නිර්මාණය වී තිබෙනවා. අමරිකා බුද්ධි ඒජන්සි වාර්තාවක් උපුටා දක්වමින් විදෙස් මාධ්‍ය සඳහන් කර තිබුණේ ඉරානයේ න්‍යෂ්ටික වැඩපිළිවෙලට බරපතල හානියක් සිදුව නැති බවයි. කෙසේ නමුත් එම වාර්තාව සම්පූර්ණයෙන්ම අසත්‍ය බවයි අමරිකා ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් අවධාරණය කළේ. They hit the target perfectly, wiped it out. And the press is very disrespectful. I saw CNN fake news going, well, maybe it wasn't a perfect hit, it was perfect. මෙවන් පසුබිමක අමරිකානු මධ්‍යම බුද්ධි ඒජන්සිය හෙවත් CIA ආයතනය සඳහන් කර ඇත්තේ අමරිකානු ප්‍රහාරවලින් ඉරානයේ න්‍යෂ්ටික මධ්‍යස්ථානවලට දැඩි ලෙස හානි සිදුව ඇති බවයි. ඉරානයේ ප්‍රධාන න්‍යෂ්ටික මධ්‍යස්ථාන විනාශ වී ඇති බවයි CIA අධ්‍යක්ෂවරයා ප්‍රකාශ කළේ. මේ අතර ලබන සතිය තුළ තමා සහ ඉරානය අතර සාකච්ඡාවක් පැවැත්වීමට නියමිත බව අමරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් පවසා තිබෙනවා. එහිදී ඉරානයේ න්‍යෂ්ටික වැඩපිළිවෙල අවසන් කිරීම සම්බන්ධයෙන් දීර්ඝ ලෙස සාකච්ඡා කිරීමට නියමිත බවයි ඔහු වැඩිදුරටත් සඳහන් කර ඇත්තේ. එමෙන්ම අමරිකා ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් ඊශ්‍රායලයෙන් විශේෂ ඉල්ලීමක් සිදු කර තිබෙනවා. ඒ අග්‍රාමාත්‍ය බෙන්ජමින් නෙතන්යාහුට එරෙහිව ඇති අපරාධ නඩුවලට ඔහුට සමාව ලබා දෙන ලෙසයි. රටට මෙතරම් දෙයක් සිදු කළ ශ්‍රේෂ්ඨ පුද්ගලයාට සමාව දිය යුතු අතර නඩු විභාගය අවලංගු කළ යුතු බවයි ඔහු වැඩිදුරටත් පවසා ඇත්තේ. රටේ ලෝකෙ සිදුවන උණුසුම් පුවත් දැනගන්න සියත නිවුස් YouTube channel එක අදම subscribe කරන්න.